හරිද පුතේ. එතකොට මේ අපි කතා කරේ වගකීම් ගැන. වගකීම් කියලා කියන්නේ මොකද්ද? අපි ව්‍යාපාර ආයතනයක් විදිහට බාහිර පාර්ශවයන්ට තියෙන බැඳීම්. ඒ කියන්නේ ඇත්තටම අපි ගෙවන්න ඕන දේවල් පිටායට. හරිද? එතකොට ඒක අපි කිව්වා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම් කියලා. current asset නැත්නම් current liabilities and non current liabilities. එතකොට කරන්ට් කියන වචනයෙන් අපි කියන්නේ අවුරුද්දකට වඩා අඩු කාලයක් තුළ ඒක ඉවර වෙනවා කියන එක නේද? පිය වෙනවා කියන. එතකොට අවුරුද්දකට වඩා අඩු කාලයක් තුළදී ගෙවිය යුතු දේවල් අපි කියනවා ජංගම වගකීම් කියලා. කරන්ට් ලයබිලිටීස්. හරි. ඒතර කරන්ට් ලයබිලිටීස් වලට අයිති වෙන්නේ පුතේ ණය හිමියෝ. ණය හිමියෝ කියන්නේ අපි පිට අයගෙන් ණයට අරගෙන තියෙනවා. එතකොට ඒගොල්ලන් ණය හිමියෝ. ඒ නිසා අපි පිට අයගෙන් ණයට ගත්තා නම් නේද? අපි පිට අයගෙන් ණයක් ගත්තා නම් අපි ඒක ගෙවන්න එපයි. ඒක තමයි ක්‍රෙඩිටර්ස් කියලා කියන්නේ. ක්‍රෙඩිට් කාඩ් එක කියන්නේ නේද? ඔයගොල්ලෝ අහලා තියෙන ක්‍රෙඩිට් කාඩ් එක කියන්නේ ණයපත. ණයට බාණ්ඩ ගන්න කාඩ් එකනේ. අන්න ඒ වගේ ක්‍රෙඩිටර්ස්ලා කියන්නේ තුරු ණය හිමියෝ. බෑන්ක් ඕවර්ඩ්‍රාෆ්ට් කියන එක මම කියලා දුන්නා. බැංකු අයිරාව ජංගම ගිණුම. එහෙම නැත්නම් ජංගම ගිණුමක් කියන්නේ චෙක් පත් වලින් ගනුදෙනු කරන ගිණුමක්. ව්‍යාපාර ආයතන පවත්වාගෙන යනකොට ඒ අදාළ මේ අ, ගිණුමේ සල්ලි නැති වුණත් බැංකුව විසින් චෙක් පත් නිකුත් කරනවා වැඩිපුර. අන්න ඒක තමයි බැංකු අයිරාව කියන්නේ. ඒ වැඩිපුර නිකුත් කරන මේ චෙක් පත් වලට අදාළ මුදල් අපි බැංකුවට ගෙවන්න ඕන. ඒක තමයි බැංකු ඕවර්ඩ්‍රාෆ්ට් කියන්නේ. payable bills කියන්නේ අපි බාහිර ගෙවන්න තියෙන. ඒ කියන්නේ ගෙවිය යුතු වියදම්, ගෙවිය යුතු බිල්ස්. උදාහරණයක් විදිහට ඔය ගෙවිය යුතු ගෙවල් කුලී, ගෙවිය යුතු විදුලි බිල නේද? ආදී වශයෙන් ගෙවිය යුතු සියලුම දේවල් අයිති වෙන්නේ ජංගම වගකීම් ගණයට. හරි. ඊට පස්සේ non current liabilities කියන්නේ ජංගම නොවන වගකීම්. ජංගම නොවන වගකීම්. ජංගම නොවන non current liabilities. දැන් ඉස්සෙල්ලා තිබ්බා ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම් කියලා අපි කිව්වේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් ආයතනයට ප්‍රතිලාභ ලබා දෙන වත්කම්. ඒ කියන්නේ ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර ඊට පස්සේ දී බඩු වගේ දේවල්. ඒ වගේම තමයි ජංගම නොවන වගකීම් කියන්නේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් අපිට දෙනවා ඒවා ගෙවලා ඉවර කරන්න. වගකීමක් කියන්නේ බාහිරට ගෙවන දෙයක්. එතකොට ඒ වගේ සාමාන්‍යයෙන් අපි ගණන් වලදී දෙන්නේ මෙන්න මේ දෙක. ඒ දෙකනොත් ගොඩාක් වෙලාවට පුතේ ඔයාලට බැංක් ලෝන් එක තමයි දෙන්නේ. කියන්නේ බැංකු ණය අපිට දෙනවා 112 බැංකු ණය මේ විදිහට ගානේ. එතකොට මේ බැංකු ණය කියන එක තමයි ගොඩාක් වෙලාවට ඕගොල්ලන්ට ගණන් වල දෙන දිගු කාලීන වගකීම. non current liabilities එකයි දෙන්නේ බැංක් ලෝන් එක විතරයි. එතකොට කලාතුරකින් මෝගේජ් කියන එකක් තියෙනවා. මෝගේජ් කියන්නේ පුතේ උකස් කියන එක. නේ උකස් සහ බැංකු ණය. ඒතර උකස් කියන්නේ අපි උකසට තියන්නේ නේද? ඒකටත් අවුරුද්දකට වඩා කාලයක් ලැබෙනවා. ඒකත් ජංගම නොවන වගකීමක්. mortgage and bank loans. හරිද? ඒ තමයි ජංගම වගකීම් ගැන කියලා දුන්නේ. ඒතකොට අපි මේවා පැහැදිලිව මතක තියාගන්න ඕන. වත්කමක් කියන්නේ ඔය අපේ ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර, ණය ගැතියෝ බඩු තොගේ වගේ දේවල්. ලයබිලිටි එකක් කියන්නේ අපි බාහිර පාර්ශවයන්ට ගෙවන්න ඕන දෙයක්. එතකොට ජංගම වගකීම් වෙන්නේ ඔය ණය හිමියෝ, බැංකු අයිරාව, ගෙවිය යුතු වියදම් වගේ දේවල්. එතකොට ජංගම නොවන වගකීම් වෙන්නේ දිගු කාලීන වගකීම් හරියට උකස් සහ බැංකු ණය වගේ දේවල්. හරි. ඊළඟට ඊළඟ එලිමන්ට් එක එහෙම නැත්නම් ප්‍රධාන ගිණුම්කරණයේ තියෙන කැටගරි එක තමයි ඉක්විටි. ඉක්විටි කියලා කියන්නේ හිමිකම්. හරිද? හිමිකමක් කියලා කියන්නේ මොකද්ද? හිමිකම් කියන්නේ අයිතියනේ නේද? අයිතිය. එතකොට මේ හිමිකම පුතේ ඒකෙන් කියන්නේ අපි මෙන්න මේ වගේ දෙයක් දැන්. මේක ප්‍රධාන කොටස් දෙකකට අපි බෙදන්න පුළුවන්. හිමිකම් සහ ප්‍රාග්ධනය කියන කොටස් දෙක. හරිද? සමහර තැන්වල අපි මේ හිමිකම් වලටම ප්‍රාග්ධනය කියලා කියනවා. හරිද? එතකොට හිමිකම් එහෙම නැත්නම් ප්‍රාග්ධනය විදිහට අපිට මෙයා වර්ග කරන්න පුළුවන්. එක්සැම්පල් තමයි ඒකම තමයි පුතේ කැපිටල් කියන්නේ ආයතනයේ ප්‍රාග්ධනය. මොකද්ද මේ ප්‍රාග්ධනය කියලා කියන්නේ? ප්‍රාග්ධනය කියලා කියන්නේ දැන් හිතන්නකෝ ව්‍යාපාරේ පටන් ගන්න එපයි කවුරු හරි. ව්‍යාපාරයක් පටන් ගන්නකොට මොනවද යොදවන්න ඕන? සල්ලි. නේ? දැන් අපි හිතමු අයිතිකරු රුපියල් ලක්ෂයක් යොදවලා ව්‍යාපාරය පටන් ගත්තා. ව්‍යාපාරය පටන් ගන්න සල්ලි එතයි. අන්න ඒ යොදවන මුදල තමයි පුතේ ප්‍රාග්ධනය කියලා කියන්නේ. හරි. දැන් ඔයාලා මේ දවස්වල මං හිතන්නේ ditth සටහන් න්‍යාය ඉගෙන ගන්න. එතකොට ඒකේ ඕගලන්ට කියලා දෙන්න ඇති එක දෙයක් තමයි
මේ දැන් මම ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් මම කියන පුද්ගලයා, ඒ කියන්නේ වාසනා කියන්නේ එක්කෙනෙක්, මගේ ව්‍යාපාරය කියන්නේ තව පුද්ගලයෙක් විදිහට තමයි අපි සලකන්නේ. ඒ කියන්නේ මම ව්‍යාපාරය කරාට මමයි ව්‍යාපාරයයි දෙන්නම එක්කෙනෙක් නෙමෙයි. හරිද? අන්න ඒ සංකල්පය. උකට අපි කියනවා ගිණුම් කරන ඒකක සංකල්පය කියලා. right? එතකොට බිස්නස් යුනිට් කන්සෙප්ට් එක ව්‍යාපාර ඒකකය කියන්නේ ව්‍යාපාරය අයිතිකරුවාගෙන් වෙන්නූ තනි ඒකකයක් ලෙස සලකනවා අපි. අන්න ඒක පදනම් කරගෙන තමයි අපි කියන්නේ දැන් මම තමයි ව්‍යාපාරේ රුපියල් ලක්ෂයක් නැත්නම් 50000ක් දාලා ව්‍යාපාරය පටන් ගන්නෙ. හැබැයි පුතේ right මම සහ ව්‍යාපාරයේ දෙන්නෙක්නේ. එතකොට මම ව්‍යාපාරයට යොදනවා කියන්නේ ඒක මම ප්‍රාග්ධනයේ විදිහට ගිණුම් තියන්න ඕන. හරි? ඒක ප්‍රාග්ධනයේ විදිහට ගිණුම් තියන්න ඕන. ඒ කියන්නේ ඒක මට අය වෙන්න ඕන ව්‍යාපාරයෙන් කියන එක. හරිද? එතකොට ඒවා ප්‍රාග්ධනය. අයිතිකරු විසින් ව්‍යාපාරයට යොදන දේවල් ප්‍රාග්ධනය පුතේ. ඒ කියන්නේ අයිතිකරුවයි ව්‍යාපාරයයි දෙන්නෙක් කියලා තමයි අපි සලකන්නේ. එතකොට ඒක නිසා තමයි අර මම ඊයේ කිව්වේ අපි දැන් මොකක් හරි හදිසියේ වියදමක් තිබ්බ ගමන් අපේ සාක්කුවෙන් ඇදලා ඒ වියදම ගෙවන්නේ නැහැ. දැන් අපි බිස්නස් එක කරගෙන යනකොට අපි හිතමු මොකක් හරි වියදමක් ආවා නම් අපි ව්‍යාපාරයේ ලාච්චුවෙන් ඇදලානේ සල්ලි දෙන්නේ. එතකොට ඒක අපි ගිණුම් තියන්න ඕන. අපේ සාක්කුවෙන් ඇදලා දෙන්නේ නැහැ. මොකද ව්‍යාපාරයයි මමයි දෙන්නේ. right? එතකොට අපේ පෞද්ගලික වියදමක් නම් දැන් ඔයාලා හිතන්නකෝ මම ව්‍යාපාරයක් කරගෙන යනවා. එතකොට මම දැන් බිස්නස් එකේ නැත්නම් මම අපේ ඕගනයිසේෂන් එකේ ඉන්න ගමන් පුතා අපි හිතමු මේ මගේ පුතා ඇවිල්ලා නේද මගෙන් ඉල්ලනවා රුපියල් මට පුතෙක් නෑ හොඳද ඒකට මගේ පුතේ නිකන් හිතමුකෝ මගේ පුතා ඇවිල්ලා මගෙන් ටියුෂන් ක්ලාස් ෆී එක රුපියල් 2000ක් ඉල්ලනවා. එතකොට මම ටක් ගාලා ලාච්චුවෙන් ඇදලා බිස්නස් එකේ ඕගනයිසේෂන් එකේ ලාච්චුවෙන් ඇදලා 2000ක් දෙනවද? දෙන්නේ නැහැ. හරිද? එහෙම දෙන්න බෑ. right? ඒ කියන්නේ පෞද්ගලික වියදමක් මේක. ඒ පෞද්ගලික වියදම් ආයතනයේ සල්ලි වලින් ගෙවන්න තහනම්. එහෙම කරන්නේ නැහැ. හරිද? ඒක ගිණුම් කරණයට පටහැනි. තහනම් කියන්නේ කවුරුත් වෙන නඩු දාන්නේ නැහැ මට. නේද? දැන් අපි හදිස්සියට හිතන්නකෝ දැන් හදිස්සියට සල්ලි මගේ සාක්කුවේ තිබ්බේ නැත්තම් මං බිස්නස් එකේ ලාච්චුවෙන් රුපියල් 2000ක් දුන්නොත් මම මගේ සාක්කුවෙන් රුපියල් 2000 ඒ ලාච්චුවට දාන්න ඕන. ඒකේ තේරුම තමයි පුතේ පෞද්ගලික වියදම් මම ගෙවන්නේ නැහැ බිස්නස් ඕගනයිසේෂන් එකකින්. එහෙම ගෙවන්න ගියොත් එහෙම ලොස් වෙලා යනවා. ඒ කියන්නේ එහෙම බෑ අපිට ව්‍යාපාර කරන්න නැහැ එහෙම. තමන්ගේ පෞද්ගලික වියදම් තමන්ගේ සල්ලි වලින් ගෙවන්න ඕන. ව්‍යාපාරයට අදාළ සියලුම වියදම් සඳහා ව්‍යාපාරයෙන් තමයි සල්ලි ගන්න ඕන. හරිද? එන්නේ ඒ සංකල්පය මත තමයි මේ ගිණුම් කරන කටයුතු අපි කරන්නේ. හරිද? එතකොට මම අයිතිකාරයා විදිහට ව්‍යාපාරයට යම් දෙයක් දැම්මනම් ඒක ප්‍රාග්ධනයේ විදිහට ගිණුම් තියෙනවා. මොකක් විදිහටද ගිණුම් තියන්නේ? ප්‍රාග්ධනය නැත්නම් කැපිටල් විදිහට කැපිටල් account කියලා අපිට වෙනම ගිණුමක් අපි ගහ ගන්නවා ව්‍යාපාරේ. ඒක මගේ ගිණුම. ඒ කියන්නේ ඒක මට අයිති වෙන්න ඕන දේවල් ව්‍යාපාරේ. කැපිටල් account එක. හරිද? එතකොට මේ drawings කියන්නේ අලුත් සංකල්පයක්. drawings කියන්නේ ගැනිලි. ගැනිලි. මේක ඔයගොල්ලන් මේ වෙනකොට අහලා ඇති මං හිතන්නේ. ගැනිලි කියන්නේ පුතා ව්‍යාපාරයෙන් මම ගන්න දේවල්. ඇත්තටම මට ව්‍යාපාරයේ සල්ලි ගන්න බෑ. හැබැයි මං මොකක් හරි හේතුවක් මත ව්‍යාපාරෙන් කීයක් හරි ගත්තා නම් ඒක අනිවාර්යෙන් ගිණුම් තියන්න ඕන. මොනවා විදිහටද? මෙන්න මේ drawings විදිහට. ඒ කියන්නේ එහෙම ගන්න බෑ කියන්නේ කවුරුත් නඩු දාන්නේ මගේනේ ව්‍යාපාරය නේද? හදිස්සියේ මං හිතන්නකෝ මං දැන් අර පුතාට දෙන්න රුපියල් 2000ක් ගත්තා කියලා. ගත්තා නම් ඒක drawings. ඒ කියන්නේ ගැණිලි විදියට ගිණුම් තියන්න ඕන. ඒක ගැණිලි විදියට ගිණුම් තියන්න ඕන. ඒක කොහොමද ගිණුම් තියන්නේ කියලා අපි පස්සේ ඉගෙන ගන්න. හරිද? ඒකෙන් කියන්නේ පුතේ මමයි ව්‍යාපාරයයි කියන්නේ දෙන්නේ. මට මට හිතෙන විදියට ගන්නත් බෑ. මගේ පෞද්ගලික මුදලින් මම ව්‍යාපාරයේ වියදම් ගෙවන්න යන්නෙත් නෑ. ව්‍යාපාරේ සල්ලි වලින් ව්‍යාපාරයේ තියෙන මුදල් වලින් තමයි මම අදාළ වියදම් ගෙවන්නේ. මම යම් කිසි දෙයක් පෞද්ගලිකව ව්‍යාපාරයට දානවා නම් ඒක ප්‍රාග්ධනයේ විදිහට ගිණුම් තියන්න ඕන. නැත්නම් කැපිටල් විදිහට හිතන්නකෝ දැන් අපි වෙහිකල් එක නැත්නම් නේද මේ වෑන් එකක් දානවා ව්‍යාපාරයට. වෑන් එකක් ව්‍යාපාරේ නමින් ගන්න. දැන් ඔක ගන්න අයිතිකාරයාගේ සල්ලි වලින්නේ. ඒක පුතේ ප්‍රාග්ධනයේ විදිහට ගිණුම් තියන්න ඕන. ප්‍රාග්ධනය විදිහට ගිණුම් තියන්න ඕනේ. ඒ කියන්නේ ඒක අයිතිකාරයාට තමයි අයිතිය තියෙන්නේ. තේරුණාද? ප්‍රාග්ධනය. මොකද අයිතිකාරයා නියොදවන්නේ අයිතිකාරයා ව්‍යාපාරයට සල්ලි දැම්ම නම් ඒකත් ප්‍රාග්ධනයේ විදිහට ගිණුම් තියන්න ඕන. ප්‍රාග්ධන ගිණුමේ.
නැත්නම් කැපිටල් account එකේ. හරිද? ඒ මොකකට අනුවද ගිණුම් කරන ඒකක සංකල්පයට අනුව ව්‍යාපාරය සහ අයිතිකාරයා කියන්නේ එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්. මගේ තමයි ව්‍යාපාරය. නමුත් මට ඕන ඕන විදිහට ව්‍යාපාරේ සල්ලි ගන්නත් බෑ. මට ඒකට සල්ලි දාන්නත් බෑ. එහෙම බෑ. ඒක දෙන්නේ. යුනිට්ස් දෙකක්. මම එක්කෙනෙක් ව්‍යාපාරේ එක්කෙනෙක් කියලා තමයි අපි පිළිගන්නේ. ඒවට තමයි අපි හිමිකම් කියලා කියන්නේ. මම හිතනවා ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා. එතකොට අපි මේ හිමිකම් කොටස් දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්ම පුතේ ඔයගලන්ට ගණන් වල හම්බ වෙනවා ප්‍රාග්ධනය කියලා එකක්. ප්‍රාග්ධනය කියන්නේ අයිතිකරු විසින් ව්‍යාපාරයට යොදවලා තියෙන දේවල්. drawings කියලා කියන්නේ drawings කියන්නේ ගැනිලි ගිණුම් කරන්නේදී right. එතකොට ගිණුම් කරන්නේදී ගැනිලි කියලා කියන්නේ අයිතිකරුවෝ ව්‍යාපාරයෙන් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ගත්ත දේවල්. අයිතිකරු විසින් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ව්‍යාපාරයෙන් ගත දේවල්. දැන් තමන්ගේ කියන්නේ පුතේ තමන්ගේ පවුලේ අයගෙත් ඒ ඕනම තමන්ගේ පෞද්ගලික වියදම දැන් ඔයා හිතන්නකෝ අයිතිකාරයා තමන්ගේ බිරිඳ වෙනුවෙන් රුපියල් 3000ක් ගන්නවා. ඒකට ඒකත් drawings තමයි. අයිතිකාරයාගේ වියදමක් නෙමෙයි බිරිඳගේ වියදමක්. නමුත් ඒකත් පෞද්ගලික වියදමන්නේ. තේරුණාද? පුතාගේ වියදම් දැරුවත් ව්‍යාපාරයේ සල්ලි වලින් ඒකත් drawing එකක්. එහෙම නැත්නම් අයිතිකාරයා එකෙන් කීයක් හරි අරන් යාළුවෙක්ට දෙනවා. ඒකට ඒකත් තමන්ගේ පෞද්ගලික වියදමක් නේද? ඒකට තමයි ව්‍යාපාරයෙන් අරන් තියෙන්නේ. ඒ නිසා ඒව ගැණිලි විදිහට තමයි ගිණුම් කියන්න ඕනේ. හරි? අයිතිකරු ව්‍යාපාරයෙන් යම් කිසි දෙයක් ගත්තා නම් ඒක ගැණිලි විදිහට ගිණුම් තියන්න ඕන. අයිතිකරු ව්‍යාපාරයට මොනවා හරි දෙයක් දැම්ම නම් ඒක ප්‍රාග්ධනීය විදිහට ගිණුම් තියන්න ඕන. ඒ තමයි හිමිකම්. එච්චරයි. හිමිකම් කියන්නේ හිමිකම් සම්බන්ධ වෙන්නෙම අයිතිකරුට. අයිතිකාරයන් තමයි මේ හිමිකම් සම්බන්ධයෙන්. ඒතර අයිතිකරු ගන්න ඒවයි අයිතිකරු දාන ඒවයි ගැන තමයි හිමිකම් කියලා අපි කියන්නේ. ඊට අමතරව එහා පැත්තට චුට්ටක් ගියාපුවම ගැඹුරට තව තියෙනවා රඳවාගත් ලාභ සහ ඒ වගේ ඒවා. ඒ කියන්නේ දැන් අපි ලාභය එන්නේ පුතේ මේ හිමිකම් වලට. ඇයි ලාභය අයිතිකාරයාට හිමි වෙන්න ඕන. එතකොට ලාභය කියන්නේ මේ ඉක්විටි වලම කොටසක්. ව්‍යාපාර ආයතනයේ ලාභය. ආයතනයේ ලාභය ප්‍රොෆිට් එක අපි හිමිකම් වලට තමයි ගලපන්නේ. හරිද? පාඩුවක් වුණත් ඒකත් හිමිකම් වලින් තමයි අඩු වෙන්නේ. එකක් මතක තියාගන්න right. ඊට පස්සේ ආදායම් සහ වියදම් ගැන නම් කියන්න දෙයක් නැහැ. ඔයගොල්ලන් දන්නවනේ. ආදායමක් කියන්නේ ව්‍යාපාරයට ලැබෙන දෙයක් නේද? ඒව පුතේ අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදලා මේ විදිහට වර්ග කිරීම නම් අවශ්‍යත් නැහැ. මේක ටිකක් ගැඹුරු වර්ග කිරීමක් එහෙම ඕනේ නැහැ. ඔයාලා නිකන් ඉන්කම් එක්ස්පෙන්ඩිචර් මතක තියාගන්න. මම මේක නිකමට කියන්නම්. ඉන්කම් අපිට කැපිටල් ඉන්කම් සහ ඔපරේෂනල් ඉන්කම් විදිහට එක්ස්පෙන්ඩිචර් නුත් කැපිටල් එක්ස්පෙන්ඩිචර් සහ ඔපරේෂනල් එක්ස්පෙන්ඩිචර් විදිහට වර්ග කරන්න පුළුවන්. මෙතන පුතේ කැපිටල් ඉන්කම් නැත්නම් කැපිටල් එක්ස්පෙන්ඩිචර් කියලා කියන්නේ අපි ඔය මේ ස්ථාවර වත්කම් හා සම්බන්ධ දේවල්. ඒ කියන්නේ මැෂිනරි සේල්ස්. ව්‍යාපාර ආයතනයේ ස්ථාවර වත්කමක් වෙන මැෂින් විකුණලා අපිට ආදායමක් ලැබෙනවා නම් ඒක කැපිටල් ඉන්කම් එකක්. ප්‍රාග්ධන ආදායමක්. හරි. ඊට පස්සේ රීවැලුවේෂන් ප්‍රොෆිට්. ඒ කියන්නේ රීවැලුවේෂන් කියන්නේ පුතේ ප්‍රත්‍යාගණනය. ඒක ඕගොල්ලන්ට අලුත් වචනයක් වෙන්නේ නැති. ඒ කියන්නේ නැවත අගය කිරීම. ප්‍රත්‍යාගණනය කියන්නේ නැවත අගය කිරීම. උදාහරණයක් විදිහට දැන් ඉඩම් වල අගය එන්න වැඩි වෙනවනේ. අද තිබ්බ ගාන නෙමෙයි ලබන මාසේ. ලබන අවුරුද්දේ ඊට වඩා ගොඩාක් වැඩි වෙලා. ඉඩම් වල අගය එන්න වැඩි වෙනවනේ. රත්තරන් වල වටිනාකම තුච්ඡාවශාන් මේ වගේ. ඒතර ඉඩම් වල අගය වැඩි වෙනකොට අපි ගත්ත ගානට වඩා වැඩි මුදලකට අපි ඉඩමක් ව්‍යාපාර ආයතනයක ඉඩමක් වික්ක කියන හිතන්නකෝ. එතකොට ඒකෙන් අපිට ලැබෙනවනේ ලාභයක්. අන්න ඒ ලාභයත් අයිති වෙන්නේ මේ ප්‍රාග්ධන ආදායම් වලට නැත්නම් කැපිටල් ඉන්කම් එකක් ඒක. ස්ථාවර වත්කම් විකිණීමෙන් නැත්නම් නැවත අගය කිරීම නිසා අපිට ලැබෙන ලාභය. ඔපරේෂනල් ඉන්කම් කියන්නේ අපේ එදිනෙදා මෙහෙයුම් කටයුතු. ඔපරේෂනල් කියන්නේ මෙහෙයුම්නේ. ඒ මෙහෙයුම් කටයුතු වලින් අපිට ලැබෙන ලාභ. ඒ කියන්නේ අපේ ප්‍රධාන මෙහෙයුම තමයි පුතේ ව්‍යාපාර ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් කටයුතු තමයි විකුණුම්. හරිද? ඒක විකුණුම් කියලා කියන්නේ අපේ ඉන්කම් එකක්, ඔපරේෂනල් ඉන්කම් එකක් සහ received commission. ඒ කියන්නේ ලැබුණු කොමිස්. ලද කොමිස් කියලා අපි කියන්නේ කොමිස් ලැබිච්ච ඒවා නේ. එතකොට ඒවා අපේ ආදායම්. වියදම් වලට ගියාම වියදම කැපිටල් එක්ස්පෙන්ඩිචර් කියන්නේ purchase fixed asset. ඒ කියන්නේ අපි ස්ථාවර වත්කම් මිලදී ගන්න අපි දරන වියදම් පුතේ ඒවට අපි කියනවා කැපිටල් එක්ස්පෙන්ඩිචර් කියලා. ස්ථාවර වත්කම් මිලදී ගන්න දරන වියදම්. ඒ වගේම ඔපරේෂනල් එක්ස්පෙන්ඩිචර් කියන්නේ අපේ මෙහෙයුම් වියදම්. මෙහෙයුම් වියදම් කියන්නේ අපේ එදිනෙදා
අපි කරන කටයුතු වලින් අපිට වෙන වියදම්. උදාහරණයක් විදිහට අපි භාණ්ඩ මිලදී ගත්තම, එහෙම නැත්නම් අපි සැලරි ගෙවුවම, අපි එක එක වෙන වෙන බිල්ස්, ගෙවල් කුලී ගෙවනවා නේද, විදුලි බිල ගෙවනවා, ජල බිල ගෙවනවා. එන්නේ වගේ සියලුම වෙන වියදම් අපි ඔපරේෂනල් එක්ස්පෙන්ඩිචර් යටතේ තමයි ගණන් ගැනෙන්නේ. හරිද? එතකොට සාමාන්‍යයෙන් අපි මේක අනිවාර්යයෙන්ම මේක මතක තියෙන්න ඕන පුතා. මෙන්න මේ පහ. asset liabilities equity income expenditure අනිවාර්යයෙන්ම මතක තියෙන්න ඕන. ඊට පස්සේ asset ප්‍රධාන වර්ග දෙකයි. current asset non current asset. liability ප්‍රධාන වර්ග දෙකයි. current liability non current liability. equity ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. equity සහ capital. income ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. ඒක නම් මතක තියාගන්න ඕනෙත් නෑ. උනාට මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. නේද? එච්චර දුරට විභාගෙට අහන්නේ capital income and operational income, capital expenditure and operational expenditure. එහෙම නැත්නම් income වලට උදාහරණ සහ expenditure වලට උදාහරණ මතක තියාගන්න ඕන. income වලට උදාහරණ තමයි මොනවාද? sales, commission නේද? ඊට අමතරව machinery sales, revaluation, profits ඒවා capital income. capital expenditure කියන්නේ ස්ථාවර වටකම් මිලට ගන්න කල වියදම්, purchase fixed asset. ඔපරේෂනල් එක්ස්පෙන්ඩිචර් කියන්නේ අපිට එදිනදා මෙහෙයුම් කටයුතු වලට වැය වෙන මුදල්. එහෙම නැත්නම් ඒ වියදම්. උදාහරණ විදිහට භාණ්ඩ මිලදී ගැනීමට යන වියදම්, සැලරි ගෙවන්න, ගෙවල් කුලී ගෙවන්න, විදුලි බිල, ජල බිල ගෙවන්න අපිට යන වියදම් තමයි මෙහෙයුම් වියදම් කියලා කියන්නේ. එතකොට දැන් අපිට මොකක් හරි අයිටම් එකක් දුන්නාම, මොකක් හරි ගනුදෙනුවක් දුන්නාම අපිට අනිවාර්යයෙන්ම පුළුවන්කමක් තියෙන්න ඕනේ ඒක ඇසෙට් එකක්ද, ඒක බලපාන්නේ ලයබිලිටි වලටද, ඉක්විටිද, ඉන්කම්ද, එක්ස්පෙන්ඩිචර් වලටද කියලා කියන්න. නැත්තම් ඒක සමහර වෙලාවට මෙතනින් නේද දිච්ච සටහන් න්‍යායට අනුව පුතේ මෙතනින් දෙකකට බලපාන්න පුළුවන්. එකක් වැඩි වෙනවා අනික අඩු වෙනවා. නැත්තම් දෙකම වැඩි වෙනවා. ආදී වශයෙන් නැත්තම් දෙකම අඩු වෙනවා. අන්න ඒ විදිහට අපිට කියන්න පුළුවන් කමක් තියෙනවා. අපිට දෙයක් දුන්නාම ඒක ජංගම වත්කමක්ද ජංගම නොවන වත්කමක්ද? ඒක වගකීමක්ද මොන වගකීමක්ද? නේ? ඒක වියදමක්ද ආදායමක්ද කියලා වර්ග කරගැනීමේ හැකියාවක් තියෙන්න ඕන. ඉතින් මම අද පාඩම අද කරපු කොටසෙන් බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ගේ අන්නේ වර්ග කිරීම කරන්න පුළුවන් නම් අදට ප්‍රමාණවත්. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් වර්ග කරගන්න තේරෙනවා නම් ඒක අදට ප්‍රමාණවත්. හරි? මොනවාද වර්ග කරන්නේ අපි පුංචි අභ්‍යාසයක් මේකේ තියෙනවද කියලා බලමු. හරි මේ තියෙන්නේ. දැන් මෙතන බලන්න පුතේ ඔයා මේ ටික ක්ලාසිෆයි කරන්න. දැන් මේක බලන්න මේන් කැටගරි එක මොකද්ද? මේන් කැටගරි එක කියන්නේ මෙතන ඇසෙට් එකක්ද, ලයබිලිටි එකක්ද, ඉක්විටි ඉන්කම් or එක්ස්පෙන්ඩිචර්. සබ් ක්ලාසිෆිකේෂන් කියන්නේ පුතේ මේක මේන් කැටගරි එක දැන් අපි තුමු ඇසෙට් කියලා. එතකොට non current assetද current assetද කියන එක. නේ එතකොට ලයබිලිටි ගන්න non current liability එකක්ද current liability එකක්ද ඒක තමයි sub classification මේ තියෙන්නේ main classification එක මේ තියෙන්නේ ඒකේ උප මේ වර්ග කිරීම එහෙම නැත්නම් අණු කොටස් මේ තියෙන්නේ හරිද එතකොට මේක පුළුවන් වෙන්න ඕන දැන් උත්සාහ කරන්න බලන්න මේ අභ්‍යාසය මේ අභ්‍යාසය උත්සාහ කරන්න මේ තියෙන්නේ asset එකක්ද liability එකක්ද equity එකක්ද එක්ස්පෙන්ඩිචර් එකක්ද ඉන්කම් එකක්ද කියලා මෙතන ලියන්න ඕනේ. ඒක අනු උපවර්ග කිරීම මෙතන ලියන්න උත්සාහ කරන්න විනාඩියක් දෙකක් අරගෙන. ඊට පස්සේ මම කියලා දෙන්නම්. ලියන්න ඕනෙත් නෑ නිකන් බලන්නකො තේරෙනවද Tamanට කියලා මේ ලියලා තිබ්බම ඒක වර්ග කරගන්න තේරෙනවද? ඒක අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕන වර්ග කරගන්න. එක්සෑම් එකටත් එනවා.
හරිද පුතේ බැලුවද? ඔන්න බලන්න. මම කියලා දෙන්නම් පළවෙනි එක බලන්න. motor vehicle of business. ඒ කියන්නේ ආයතනයේ තියෙන වාහනය නේද? වාහනය motor vehicle of business. මොකද්ද මේකේ මේන් කැටගරි එක මට කියන්න ඕගොල්ලෝ ලිව්වේ මොකද්ද මේක? ආයතනයේ තියෙන වාහනේ පුතේ. මොකක්ද ඒක? වත්කමක් නේද? ආයතනයේ තියෙන වාහනේ වත්කමනේ පුතේ මේ බලන්නකෝ දැන්. ඇසෙට් කියලා කියන්නේ වත්කම් ඇසෙට් එකක්. එතකොට ඇසෙට්ස් තමයි මේ කියන්නේ අපි ප්‍රධාන වශයෙන් මම කිව්වා වර්ග දෙකක් තියෙනවා. ජංගම වත්කම්, ජංගම නොවන වත්කම්. ජංගම වත්කම් කියන්නේ අවුරුද්දට වඩා අඩු කාලයක් තියෙන ඔය භාණ්ඩ තොගේ ණය ගැතියෝ ලැබිය යුතු ආදායම් වගේ දේවල්. ජංගම නොවනවත්කම් කියන්නේ ඉඩම් ගොඩනැගිලි යාන වාහන යන්ත්‍ර සූත්‍ර වගේ දේවල්. එතකොට මේ වාහනය කියලා කියන්නේ motor vehicle of business කියන්නේ මේන් කැටගරි එක තමයි මේක ඇසෙට් එකක්. සබ් කැටගරි එක මොකද්ද මේක? non current asset එකක්. ඇයි ඒ? අවුරුද්දකට වඩා වැඩි කාලයක් ප්‍රතිඵල දෙනවා. motor vehicle එක අවුරුද්දට වඩා වැඩි කාලයක් අපේ ආයතනයේ තියෙනවානේ. ඒ නිසා sub classification එක වෙන්නේ non current asset නේද? non current asset. ඊළඟ බලන්න ඊළඟ එක තමයි additional capital invest by අරුන්. හරි දැන් අපි හිතමු මේ ව්‍යාපාරයේ අරුන් කියන පුද්ගලයාගේ එතකොට එයා additional capital invested. එයා දාපු අමතර ප්‍රාග්ධනය. ඒතර අයිතිකරු ව්‍යාපාරය වෙනුවෙන් දාන දේවල් නැත්නම් අයිතිකරු ව්‍යාපාරයෙන් ගන්න දේවල් මං කිව්වා ඒ අයිතිකරු සම්බන්ධ සියලුම දේවල් අයිති වෙන්නේ පුතේ මෙන්න මෙතනටනේ. ඉක්විටි වලටනේ අයිති වෙනවා කිව්වේ. නේද? ඉක්විටි. එතකොට අයිතිකරු ඇඩිෂනල් කැපිටල් දැම්මත් ඒකත් හිමිකමක් ඒගොල්ලන් අයිතිකාරය ව්‍යාපාරයෙන් ගත්තත් ඒක ඩ්‍රෝවිං එකක් වෙන්නේ. එතකොට එහෙනම් මේක ඇඩිෂනල් කැපිටල් ඉන්වෙස්ටඩ් by අරුන් ඒක කැටගරි එක තමයි ඉක්විටි සබ් කැටගරි එක තමයි පුතා ඒක දැන් ඉක්විටි වල කැටගරි දෙකයිනේ තියෙන්නේ එකක් තමයි කැපිටල් අනිත් ප්‍රාග්ධනය කියන්නේ අමතර යොදන ප්‍රාග්ධනය අනිත් එක තමයි ඩ්‍රෝවිංස් කියන්නේ අයිතිකාරයා ගන්න දේවල්. එතකොට මේක අයිතිකාරයා අරගෙන නෙමෙයි තියෙන්නේ ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අයිතිකරු ව්‍යාපාරයට යොදවලා තියෙන්නේ. ඒක නිසා මේක ප්‍රාග්ධනය තමයි සබ් ක්ලාසිෆිකේෂන් එක කැපිටල්. loan taken from XYZ bank. loan එක පුතේ කොහෙටද මොකද්ද loan එකක් කියන්නේ මං කිව්වා අනිවාර්යයෙන්ම loan එක කියන්නේ අපිට වගකීමක්. ඒක liability එකක්. අපි ව්‍යාපාර ආයතනයේ බාහිරට ගෙවන්න ඕන දෙයක් නේ. බැංකු ණය. එතකොට බැංකුවට ගෙවන්න එපා. එතකොට බැංකු ණය කියන්නේ liability තමයි ප්‍රධාන කැටගරි එක. main category is liability. sub classification එක තමයි අනිවාර්යෙන් පුතේ බැංක් loan එකක් අවුරුද්දට වඩා අඩු කාලයක් තියෙන්නේ. අවුරුද්දට වඩා අඩු කාලයකින් නෙමෙයි ඒක අවුරුද්දට වඩා වැඩි කාලයකින් ගෙවන්න ඕන දෙයක්. ඒ නිසා බැංක් ලෝන් එක non current liability. non current liability. හරි. goods sold to silver. හරි. භාණ්ඩ විකුණුවාලු සිල්වට. එතකොට පුතේ මෙතන ඉගෙන ගන්න දෙයක් තියෙනවා ඔයගොල්ලන්ට. මෙතන මේ goods sold to silver කියලා අපිට නමක් දුන්නහම ඒ විකුණලා තියෙන්නේ ණයට. මොකද්ද මං කිව්වේ? අපිට goods sold එහෙම නැත්නම් goods purchase from කියලා මෙතන කාගේ හරි නමක් දුන්නාම සිල්වා නිමල් අමල් කමල් මොනවා හරි නමක් දුන්නාම කාගේ හරි ඒ විකුණලා තියෙන්නේ ණයට. හරිද? එතකොට නමක් නැත්තම් හරි නමක් නැතුව goods sold කියලා ඒ රුපියල් ගාණ දුන්නා නම් ඒ විකුණලා තියෙන්නේ අත්පිට මුදලට. නමක් දීලා නැත්තම් අත්පිට මුදලට. හරිද? සමහර ගණන්වල නමක් දීලා අත්පිට මුදලට කියලා කියනවා. එතකොට අවුලක් නැහැ. එතකොට කොහොමත් අත්පිට මුදලට. හරි. හැබැයි නමක් මේ අපිට නමක් දීලා තියෙනවා නම් අපි තේරුම් ගන්න ඕන අත්පිට මුදලට කියන නැත්නම් on cash basis කියලා ලියලත් නැත්නම් නමක් තියනවා නම් ඒ විකුණලා තියෙන්නේ ණයට. මං කියප එක තේරුණාද? මේ තක්ෂිලා මං කියප එක තේරුණාද පුතේ? නමක් තියෙනවා නම් විකුණලා තියෙන්නේ ණයට. තේරුණාද ඒක? තේරුණා වැඩි. තේරුණා නේද? කසුනේ තේරුණාද පුතේ මං කියපු දේ? දැන් කියප එක තේරුණාද? ගායනි තේරුණා වැඩ. තේරුණා නේ පුතේ? නිලක්ෂි තේරුණාද? තේරුණා මට. කසුනේ තේරුණාද? කසුනේ ඉන්නව නේද? ඔව්. එතකොට මං කිව්වේ මොකද්ද පුතේ?
මෙතන නමක් තියනවා නම් කාගේ හරි නිමල් කමල් අමල් ආදී වශයෙන් තියනවා නම් ඒ ගනුදෙනුව වෙලා තියෙන්නේ ණයට. හරිද? එතකොට good sold to Silva කියන්නේ මේ සිල්වාට භාණ්ඩ විකුණලා අපිට කියන්න නැහැ on credit basis කියලා. ඒ කියන්නේ ණයට කියලා. හැබැයි අපි තේරුම් ගන්න ඕන නමක් තියනවා කියන්නේ විකුණලා තියෙන ණයට කියන එක. හරි? එතකොට good sold to Silva ණයට භාණ්ඩ විකුණලයි තියෙන්නේ. ණයට භාණ්ඩ විකුණලා තියෙන්නේ. එතකොට මේකේ ප්‍රධාන කැටගරි එක මොකද්ද? ණයට භාණ්ඩ විකුණලා තියෙන්නේ. මෙතන ප්‍රධාන කැටගරි එක මොකද්ද? මේක ළමයිට කීප විදිහකට දෙවිදිහකට හිතන්න පුළුවන්. එකක් තමයි මේක විකුණුම් විදිහට ගන්න පුළුවන්. එතකොට මේන් කැටගරි එක ආදායම්, ඉන්කම්. ඉන්කම් එකක් මේක. ඔපරේෂනල් ඉන්කම් තමයි සබ් කැටගරි එක. එහෙම නැත්නම් යම් දරුවෙක්ට හිතන්න පුළුවන් good sold to Silva කියන්නේ මොකක්ද? මෙතනින් ඇති වෙන්නේ ණය ගැතියෙක්. good sold to Silva කිව්වම ණයට විකුණලා තියෙන ණය ගැතියෙක් ඇති වෙන්නේ. ණය ගැතියා කියන්නේ ජංගම වත්කමක්. එහෙනම් මේකේ ප්‍රධාන කැටගරි එක assets, සබ් කැටගරි එක current assets. ඒ විදිහට හිතන්නත් පුළුවන්. ඒ දෙකම හරි. මේක ආදායමක් විදිහට හිතන්නත් පුළුවන්. මොකද විකුණුම් නිසා. ඒ වගේම මේක වත්කමක් විදිහට හිතන්නත් පුළුවන් ණය ගැතියෝ නිසා debtors නිසා. හරි? ඒතර debtors කියලා මේක හිතන්නත් පුළුවන්. ඒතර current asset එකක්. water bill of the business. ව්‍යාපාර ආයතනයේ වතුර බිල පුතේ ඒක තේරෙනවනේ ඒක වියදමක් නේද? ඒක expenditure එකක්, operational expenditure එකක්. Inventory taken by Arun from the business for his personal use. ඉන්වෙන්ටරි කියන්නේ භාණ්ඩ තොගය taken by Arun. අරුන් කියන්නේ ව්‍යාපාරයේ අයිතිකාරයා බිස්නස් එකෙන් ගන්නවා යාගේ personal use එකට පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාණ්ඩ තොගයක් ව්‍යාපාරයෙන් ගන්නවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ කඩයක් කරගෙන යනවා මම ව්‍යාපාරයෙන් දැන් අද රැට උයන්න කියලා බිත්තර 3ක් ගන්නවා. බිත්තර 5ක් ගන්නවා අද රැට හදන්න. හරිද? මගේ බිස්නස් එකෙන් ගන්නෙ. එතකොට ව්‍යාපාරයේ ඉන්වෙන්ටරි වලින් ව්‍යාපාරයේ බඩු තොගෙන් තමයි මම මගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගත්තේ. එහෙම ගන්න බෑ හරියට නේ. ගන්න බෑ. ගත්තොත් ඒක වාර්තා කරන්න ඕන. මොනවා විදිහටද වාර්තා කරන්නේ? ගැනීලි විදිහට තමයි ගිණුම් තියන්න ඕන. ගැනීලි කියන්නේ drawings. එතකොට මම කිව්වා අයිතිකාරයා ව්‍යාපාරයට දානේවත් අයිතිකාරයා ව්‍යාපාරයෙන් ගන්නේවත් කියන දෙකම සටහන් කරන්නේ අපි drawings විදිහට. ඒ කියන්නේ ඉක්විටි තමයි ප්‍රධාන කැටගරි එක. මෙතන තියෙනවා. මේ තියෙන්නේ ඉක්විටි තමයි. මෙන්න මෙතන තියෙනවා ඉක්විටි තමයි ප්‍රධාන කැටගරි එක හිමිකම්. එතකොට හිමිකම් ගත්තාම ප්‍රධාන කොටස් දෙකයි ප්‍රාග්ධනය සහ ගැනීලි. නේද? එතකොට අයිතිකාරයක් ගත්තා නම් ඒව ගැනීලි විදිහට ගිණුම් තියන්න ඕනේ. එහෙනම් personal use එකට ගත්තා නම් පුතේ ඒවා drawings. rental income of the business. ඒ කියන්නේ ව්‍යාපාර ආයතනයේ මේ කුලී ආදායම rental income of the business ඒක අනිවාර්යයෙන්ම main category එක ආදායම් නේද? income එකක් ඒක operational මේ income එකක්. ඒක operational income එකක්. ඒ කියන්නේ අපි දන්නවා income සහ expenditure වර්ග දෙකයිනේ. operational කියන්නේ එදිනෙදා කරන වැඩවලින් එන ආදායම් වියදම්. අනිත් එක capital income and expenditure. capital income කියන්නේ ස්ථාවර වත්කම් විකුණලා ලැබෙන ආදායම්. capital expenditure කියන්නේ ස්ථාවර වත්කම් ගණ්ඩ අපි කරපු වියදම් නේද? එතකොට ඒවා right? හරි. එතකොට මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා පුතේ දැන් අද කරපු ටික මේ ටික අදට ප්‍රමාණවත් නැත්නම් ඔයගලන්ට මේ අමාරු වෙනවා. ඒ නිසා දැන් මේක පාඩම් කරගන්න ප්‍රධාන ගිණුම්කරණයේ එලිමන්ට්ස් තියෙනවා කීපයක් නේද? වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්. ඊට පස්සේ ඒවා බෙදෙන්නේ කොහොමද? ජංගම වත්කම් මේ හරිද? එතකොට මේ අද කියලා දුන්නේ මේ වර්ග කිරීම ගැන. නේද? වර්ග කිරීම කියන්නේ වත්කම් වගකීම් හිමිකම් ආදායම් බෙද asset liabilities equity income expenditure නේ asset liabilities income expenditure equity ඒවා sub category එක current asset non current asset current liability non current liability equity income expenditure right. එතකොට මේක මතක තියාගන්න income කියන්නේ මොනවද නේ ඇසෙට්ස් කියන්නේ දැන් මේ ටික තමයි පුතේ ගණන් වල ඔයාලට නිතරම දෙන්නේ. ඇසෙට්ස් විදිහට දෙන්නේ ඔය ස්ටොක්. එහෙම නැත්නම් ඉන්වෙන්ටරි කියලාත් මෙතන කියනවා. මම ඒකත් මෙතන ලියන්නම්. කොයි ස්ටොක් කියන්නේ භාණ්ඩ තොගේ නැත්නම් ඒකට කියන අනිත් නම තමයි ඉන්වෙන්ටරි.
ඒතර මේ ටික පාඩම් කරගන්න ඕනි. නැත්තම් අමාරු වෙනවා විෂය. තේරුණාද? ඒතර මේවා පාඩම් කරගන්න ඕනි. ස්ටොක් කියන්නේ භාණ්ඩ තොගය, ඉන්වෙන්ටරි කියන්නේ භාණ්ඩ තොගය. ඩෙටර්ස් කියන්නේ ණය ගැතියෝ, රිසීවබල්ස් කියන්නේ ලැබිය යුතු බිල්. ඊළඟට ඉඩම් ගොඩනැගිලි ආදී දේවල්. ක්‍රෙඩිටර්ස් කියලා කියන්නේ ණය හිමියෝ. අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන ඩෙටර්ස් කියන්නේ ණය ගැතියෝ. මේ දෙක පටල ගන්නත් එපා. ඩෙටර්ස් කියන්නේ ණය ගැතියෝ, ක්‍රෙඩිටර්ස් කියන්නේ ණය හිමියෝ. ණය හිමියෝ කියන්නේ වගකීමක්, ණය ගැතියෝ කියන්නේ වත්කමක්. හරි? බැංකු ඕවර්ඩ්‍රාෆ්ට් කියන්නේ බැංකු අයිරාව. බැංකු අයිරාව ඒක ජංගම වගකීමක්. හරි? මෝගේජ් කියන්නේ උකස්, බැංක් ලෝන් එක ඒවා ඇවිල්ලා non current liabilities ඒවා ජංගම නොවන වගකීම්. ඩ්‍රෝවින්ග්ස් කියන්නේ ගැනිලි, කැපිටල් කියන්නේ ප්‍රාග්ධනය. ඒවා අයිති වෙන්නේ ඉක්විටි වලට. ඉන්කම් කියන්නේ ආදායම්. හරිද? ආදායම් කියන්නේ අපිට ලැබෙන්න තියෙන දේවල්. يعني එක්ස්පෙන්ඩිචර් කියන්නේ අපි ගෙවන ඒවා. ඉන්කම් කියන්නේ අපිට ලැබෙන ඒවා. අන්න ඒ විදිහට මෙන්න මේ කැටගරි එක මතක තියාගන්න අවශ්‍යයි, අත්‍යවශ්‍යයි. හරිද? පුළුවන්ද? පුළුවන් නේද පුතේ? රයිට් එහෙනම් අදට ඒ ටික ප්‍රමාණවත් අදට ඒ ටික ප්‍රමාණවත් ඕගොල්ලෝ පුතේ ඒ ටික දැනට මතක තියාගන්න. ඒතර අපි දැන් ගිණුම්කරණයේ ප්‍රධාන දේ ඉගෙන ගත්තා. ඒකේ නිර්වචනය කියලා දුන්නම ඊට පස්සේ අපි මේ එන්නේ ඒකේ ප්‍රධාන කොටස් ටික එනතන් ගිණුම්කරණයේ මේකේන assembling recording classifying මේ ටික තමයි අපි කරගෙන යන්නේ. ඒකේ මේ අද අපි කතා කරපු කොටස ගණන් හදන්න වැදගත් වෙනවා. ඊයේ කතා කරපු කොටස ගණන් වලට එන්නේ නැහැ. නමුත් තියරි කොටස් වලින් ප්‍රශ්න එනවා. අද අපි මේ කතා කරපු කොටස නම් ගණන් හදන්න වැදගත් වෙනවා සහ ගිණුම් කරන සමීකරණයට මේක අත්‍යවශ්‍යයි. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. හරි? මේක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. මේකේ මොනවා හරි පුතාලට තේරෙන්නේ නැත්තම් වත්කමක් කියන එක තේරෙන්නේ නැහැ. වගකීමක් තාම තේරෙන්නේ නැහැ. මේක මොකටද යන්නේ කියලා තේරෙන්නේ නැහැ. අන්න එහෙම ප්‍රශ්න තියෙනවා නම් මට අනිවාර්යෙන් පර්සනල් මෙසේජ් එකක් හරි කමන්න දාන්න ඕනේ. මේක තේරෙන්නේ නැහැ කියලා. ඒතර මම ඒක කියලා දෙනවා. නැත්තම් මෙතන තියෙන මොකක් හරි එකක් තේරෙන්නේ නැහැ. මේක කොහොමද මේ ඉක්විටි වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. එහෙම කියන්න ඕනේ. එතකොට මට වොයිස් මෙසේජ් එකක් හරි දාන්න මම ඒකට මේ රිප්ලයි එකක් කියවනවා. හරිද පුතේ? එහෙනම් අදට ප්‍රමාණවත් මේ හෙට පුතේ හෙට නම් මට ක්ලාස් එක කරන්න මම හිතන්නේ පුළුවන් වෙයි කියලා. පුළුවන් වුණොත් මම මෙසේජ් එකක් දාන්නම්. මොකද හෙට අපි මේ ගමනක් යන්න යොදාගෙන තියෙන නිසා ගෙදර නෑ මම. පුළුවන් කමක් තිබුණොත් මම මෙසේජ් එකක් දාන්නම්. 6 කිට්ටු කරලා. මම 5 වගේ වෙනකොට මෙසේජ් එකක් දාන්නම්. පුළුවන් වුණොත් ජොයින් වෙන්න. බොහෝ දුරට මම හිතන්නේ හෙට බැරි වෙයි ගමනක් එදිලා තියෙන නිසා. සෙනසුරාදාත් පුතේ සෙනසුරාදා ඉරිදා දවස් දෙකෙත් මට බෑ ක්ලාස් මම ඊ කිව්වේ. මොකද මට ක්ලාස් තියෙනවා. එතකොට අපිට මන්ඩේත් බෑ ආය අපිට කරන්න වෙන්නේ ටියුස්ඩේ. ආය අපි අඟහරුවාදා මම ටිකක් කියලා දෙන්නම්. ඊට අමතරව ඔයාලට මොනවා හරි දැනගන්න කියනවා මට පර්සනල් මෙසේජ් එවන්න. අනිවාර්යෙන් ඒකට මේ කියලා දෙන්නම්. හරි පුතේ එහෙනම් thank you very much for joining. මම රෙකෝඩින් අප්ලෝඩ් කරන්නම්. good night හැමෝටම අඟහරුවාදා එන්න අනිත් දවස්වල. Thank you, madam. හරි Good night. හරි පුතේ good night. you are welcome.